පෑනක් ලැබුණා කියලා පොරක් වෙන්නේ නැහැ අඩු. තෝ මගේ බිස්නස් එක බංකලොත් කරා. අර තරුණ ජෙල්ලෝ කොල්ලෝ මගේ බිස්නස් එකට ඇලිච්ච හිටපුම තෝ මට නැති කරලා දැම්ම බං. තෝ මාව මරලා දැම්ම. තොට පෑනක් දුන්නේ. තොට මොකක්ද අපෝ මායක තියෙන ඔච්චර තරහ? නියපොතු ටික ගලව ගන්න ආසද? ඇටකටු කුඩු කරගන්න ආසද? අතප්පයක් කපා ගන්න ආසද? රෝද පුටුවට වෙලා ඉන්න ආසද? අදින් පස්සේ තෝ ඔය පෑනෙන් ලියන දේවල් නවත්තලා දාපන්. තෝ ඉන්ටර්නෙට් එකේ බ්ලොග් එකේ අරම මේවා ලියනවා. මගේ බිස්නස් එක ගැන. තෝ මොකද ඔය ඔච්චර ජේසු ගැන කියවන්නේ? ජේසු ගැනම ලියන්නේ. ජේසු දැකෝ මට කණ්ඩ දෙන්නේ. මම හම්බ කරලා මේ අවුරුදු 15ක් තිස්සේ මේ බිස්නස් එක කරන්නේ. ඔබ දන්නවද මම කොච්චර කට්ටක් කෑවද කියලා මේ මත්තමට එන්න? ලෝකේ හැම ලෝක වටේ බැංකු වල මගේ සල්ලි තියෙන්නේ. ඔබ දන්නවද මට මිලියන කීයක් පාඩුද කියලා? තෝහින්දා. කතා කරපන්. තෝ සෙල්ලම් දාන්න දෙන්න එපා. හරිද? හොඳට මතක තියාගන්න. හරි වල දැන්. කණ්ඩාස මේකක් ආ. ඔබට මේවා කණ්ඩාස නම් මම කියන විදිහට හිටපන්. මම උඩ මිලියන ගණන් දෙන්නම්. මං කියන දේවල් ලියපන් පත්තරේට. මම ඔයාලට එක දෙයක් කියන්න. apa? Bukan dia apa? ඔයා කරන දේෙන් වත් නැති වෙනවා සමාජෙත් නැති වෙනවා. යකෝ කියන්නේ සමාජයේ මම පොඩි කාලේ බත් කාපු නැති මිනිහෙක්. සතියට කණ්ඩාම් වෙන්නේ පොඩ්ඩයි. මම අද මේ තත්ත්වයට ආවේ. ඔය එක යකෙක් මට කණ්ඩ දුන්නේ නැහැ. එක මිනිහෙක් මට කණ්ඩ දුන්නේ නැහැ. මට සමාජයෙන් වැඩක් නැහැ බං. ඔබ තේරුම් ගනි. ඔබ ඔය සමාජය හදන්න ඇදුවට සමාජය ඔබේ මලමිනියටවත් එන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නෙට විසඳුම ජේසුස් වහන්සේ. මොකද ඔයා යක්ෂයට අහුවෙලා ඉන්නේ. ඉතින් ඔයාට අන්ධකාරයෙන් ආලෝකයෙන් එන්න නම් ඔයා ජේසුස් වහන්සේව අදා ගන්න ඕනේ. යක්ෂයා ඔල්ලෝ මේක හොඳට අහගනි. මේ ජේසු කියන මිනිස්සුගේ ඔක්කොම දේවල් මම දන්නවා. ඔය ජේසුව වර්ණනා කරගෙන ජේසුව යාඥා කරන මිනිස්සුන්ගේ දේවල් මම හොඳට දන්නවා බං. අද මම මුලා වෙලා තියෙන්නේ. ජේසු කිය බොරුව කරන වෙලාවට බොරු මිනිස්සු ඉන්නේ. ඔබ එළියන්නේ බොරු බං. ඔයා තාම අන්ධකාරේ ඉන්නේ. එයා ආලෝකයට එන්න ඕනේ. ඔයා ආලෝකයට එන්න නම් ඔයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදා ගන්න ඕනේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔයා ගැලවුම් කරුවා කියලා පිළිගන්න ඕනේ. එතකොට ජේසුස් වහන්සේ ඔයා තුරට ඇවිල්ලා වැඩ වාසය කරනවා. ඔල්ලෝ මට උඹලා වගේ මොන තරම් හම්බෙලා තියෙනවා බං. ජේසු ඌ දන්නෙත් නැහැ මොකද්ද මේ කතා කරන්නේ කියලා. ඈ මවාගත්තු දේවල් මේවා. ඔය කතන්දර. ඕ ජේසු ගැලවුම් කරේ. කොහොමද?
දැන් මම මේ බිස්නස් එකක් කරන මිනිහෙක්. මම වැරදි විදියට බිස්නස් කරනවා කියලා පත්තරයට ලිව්වා. දැන් ජේසු කොහොමද මෙතනට අදාළ? එම වැරදි මාර්ගයක ගිහිල්ලා තියෙන්නේ. ආට සත්‍ය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒත් මම සත්‍ය දැනගෙන තියෙන්නේ. සත්‍ය කියන්නේ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ අදා ගැනීමෙන් තමයි ආලෝකයට එන්න පුළුවන් වෙන්නේ. කොල්ලෝ මම උඹට විනාඩි 2ක් දෙනවා. මට තව පොඩි මීටින් එකක් තියෙනවා අපේ බිස්නස් මීටින් එකක් තියෙනවා. උඹ විනාඩි 2ක් උඹ ඔය කියන කතාව කතා කරන්න මම දෙනවා. උඹ පුළුවන් නම් මාව වෙනස් කරපන්. උඹ රියල් ජගතෙක් නම් උඹට පුළුවන් මාව වෙනස් කරන්න. නැත්නම් උඹ එළියනේ වල කිසිම තේරුමක් නැහැ බං. මම හිතන් ඉන්නේ ජේසුස් වහන්සේ තවත් ආගමික ශාස්ත්‍රවරයෙක් කියලාද? හැබැයි ජේසුස් වහන්සේ කියන්නේ තවත් ආගමික ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. උන්වහන්සේ තමයි මේ විශ්වයේ මවපු ජීවමාන දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා. මොකද උන්වහන්සේ කර්ම කොටගෙන තමයි මේ සියල්ල වවලා දෙන්නේ. එතකොට උන්වහන්සේ අදාහගත්තු අයට තමයි ගැලවීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේගේ මරණය, භූමදානය සහ උත්ථානය කියන මෙන්න මේ සුභාරංචියට කීකරු වීමෙන් පමණයි අපිට අන්ධකාර රාජ්‍යයෙන් ආලෝක රාජ්‍යයට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සැලැස්ම මේ විශ්වයේ මවන්න ඉස්සෙල්ලා ඉඳලා දාපු සැලැස්ම. ඉතින් ඒ සැලැස්මට කීකරු වෙන අයට තමයි සදාකාලික ජීවනය ලබා ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ ඔය යන ඔය වැරදි මාර්ගයෙන් අයින් වෙලා ඔයා ජේසුස් වහන්සේ ගැලවුම් කරනවා කියලා අදහගෙන ඔයා සුභාරංචියට කීකරු වෙලා ඔයා දේව වචනේ අධ්‍යයනය කරලා ඔයා යාඥා කරලා ඔයා සුද්ධාත්ම මඟ පෙන්වීම ඉල්ලන්නේ. එතකොට ඔයාට ඔයාගේ ජීවිතය වෙනස් වෙයි. හරි. උඹ කියන විදිහට මම එකඟ වෙන්න කැමතියි. මටත් ලොකු ඉස්භාවයක් තියෙනවා මේ හම්බ කරන සල්ලි හැමදාම මෙහෙම කරද්දි ඉවර වෙනවා. බය වෙන්න එපා. ඔයාට ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. ඔයා ජේසුස් වහන්සේව අදහ ගන්න. උන්වහන්සේගේ රාජ්‍යය සොයන්න. ඒ වගේම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයන්න. එතකොට උන්වහන්සේ ඔයාට අවශ්‍ය කරන සුද්ධාත්ම මඟ පෙන්වීම ලබන දෙයි. ඒ තුලින් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් අනිත් අයගේ ජීවිතත් වෙනස් කරන්න. මේව කරමු. වා හිට පත්තරයට ලියන්න මගේ සමාගමේ ඔක්කොම ගිණුම් ටික ඔක්කොම කොටස් ටික මම විකුණනවා කියලා. මගේ දේපල ඔක්කොම මම විකුණනවා කියලා පත්තරයට ලියන්න. මේ සල්ලි ඔක්කොම විකුණලා මේ ලෝකේ මේ ගමේ ඉන්න දුප්පත් හැමෝටම බෙදලා මම ඔයා කියන පාරේ යනවා. මම කොල්ලෝ මම බෝ විශ්වාස කරලා තමයි මේ කරන්නේ. කිසි දෙයක් වැඩක් නැහැ බං. මැරෙද්දි ගෙනියන්නේ නැහැ මේවා. ඒ විදිහට ලියලා උඹයි මම එකතු වෙලා ගේමක් ගහමු. හොඳ ගේමක් දෙමු. මම ඕන දෙයකට දක්ෂ කොල්ලෙක්. මම ඕන දෙයකට ඔට්ටු. රෙඩිද?